විද්දුන් වැඩසටහන සඳහා ඔබ සැම දෙනා සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි ආරම්භ කරන්නේ මෙතුවක් දිනක් අපි ඉගෙනගත් බයිබලයේ උත්පත්ති පොතේ මුල් පරිච්ඡේදයේ සිට 50 වෙනි පරිච්ඡේදය දක්වා ඉගෙනගත්ත ඒ කොටස් නැවත සමාලෝචනය කිරීමක්. මගේ අරුණායට පුළුවන් ඒ වගේම සවන් දෙන්න මටත් පුළුවන්. මගේ වැරදුන තැන් දෙක තුනක් තිබෙනවා, ඒවා හදාගන්න. අපි තේරුම් ගත්තා දෙවියන් වහන්සේ ආත්මයක් බව, භෞතික ශරීරයක් නොවේ. ඒ වගේම දෙවියන් වහන්සේ භෞතික ශරීරයක් ඇරගෙන මේ ලෝකෙට ආපු බව බයිබලයේ ඉදිරියේදී අපට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම සොදොම් ගොමොර විනාශ කරන්නට දේවදූතයන් දෙදෙනෙකු සමග ස්වාමීන් වහන්සේ පැමිණියා. ඔවුන් මුලින්ම ගියේ ආබ්‍රහම්ගේ ගෙදරට. මෙතනදී ආබ්‍රහම්ගේ නිවසෙන් දේවදූතයන් දෙදෙනා පිටත් වෙලා යනවා ලොත් වාසය කරන සොදොම් ගොමොර නගරවලට. නමුත් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ආබ්‍රහම් යාඥා කරමින් ස්වාමිනී 50 දෙනෙක් ධර්මිෂ්ඨයන් සිටියොත්, නැත්නම් 5 දෙනෙක් අඩු වෙලා 45ක් හිටියොත්, 40ක් 30ක් 20ක් නැත්නම් 10ක් හිටියොත් ඔබ වහන්සේ මේ නගරය විනාශ කරනවාද? නෑ, මම ඒ ධර්මිෂ්ඨයන් 10ක් හිටියත් ඒ නගර විනාශ කරන්නේ නෑ. ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය වේශයක් ගෙන ආබ්‍රහම්ගේ ඉදිරියේ කතා කරමින් සිටිනවා. හොඳයි. නමුත් ස්වර්ගයේ වැඩවසන එකම සර්ව පරාක්‍රම, සර්ව බලධාරී, සර්වඥ සදාකාලික දෙවියන් වහන්සේ ආත්මයක් වෙනවා. ඊළඟට ඔබට දැනුම් දෙන්න කැමති මේ දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන්වහන්සේ විසින් මවන ලද කණ්ඩායම් තුනක් සිටියා දේව දූතයන්. ඔවුන්ද ආත්ම සහිත අය වෙනවා. විවිධාකාර අවස්ථාවලදී මනුෂ්‍ය අතරට ඇවිල්ලා කැම බීම ගන්නවා, මනුෂ්‍ය වෙනුමක් ගන්නවා. නමුත් ඔවුන් ආත්මයන්. අපි තුන්දෙනෙක් හඳුනන නායකයන් ගාබ්‍රියෙල්, ලුසිෆර්, මිකායෙල්. ඔබ දන්නවා මරියතුමී ගැබ් ගත්ත වෙලාවේදී මේ ගාබ්‍රියෙල් තමයි පණිවිඩය රැගෙන ආවේ. මිකායෙල් යුද කරන දේවදූතයෙක් වුණා. ලුසිෆර් දෙවියන් වහන්සේට නමස්කාර කරන දේවදූතයා වුණා. නමුත් පසිකාලීනව ඉගෙන ගන්නට යනවා. අද දැන් මේ අවස්ථාවේදී පෙන්වා දෙන්නේ මේ ආත්ම පිළිබඳව ඔවුන්ගේ ආරම්භය නෙවේ. නමුත් ඔබට යෙසායා 14 එසේකියල් 28 පරිච්ඡේද පෙරළුවොත් විශුද්ධ බයිබලයේ පුළුවන් වෙනවා දැනගන්න මේ ලුසිෆර් කියන දේවදූතයා කොහොමද දෙවියන් වහන්සේට නමස්කාර කරමින් හිටියේ. ඔහු අරුණෝදයේ පුත්‍රයා යනුවෙන් හඳුන්වනු ලැබුවා. නමුත් ඔහුගේ සමහර අකීකරුකම් නිසා ඔහු දෙවියන් වහන්සේගේ සේවය තමුන්ට ලැබුණු දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කිරීමේ කණ්ඩායම බාරව හිටපු ඔහු විසින් ඒ නමස්කාරය ලබා ගන්නට යාම නිසා දෙවියන් වහන්සේ විසින් මොහුව මේ ස්වර්ගික පරිසරයෙන් ඈත් කරනවා. ඒ වගේම ඔබ දන්නවා ජොබ්ගේ සිදුවීම තුළදී මේ ලුසිෆර් ලෝක පුරා ඇවිදිමින් නැවතත් ස්වාමීන් වහන්සේගේ මුහුණ දකින්නට යන බව. ඒ කියන්නේ ඔහුට දිනු දීමනා තාම ආපසු අරගෙන නැහැ. යම් දිනක යම් දෙයක් සිද්ධ වේවි. එතෙක් ලුසිෆර් තාමත් මේ පොළොව මත වාසය කරනවා කියලා අපිට දැනගන්න පුළුවන්. කොහොම වුණත් ඊළඟට දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන්, තමන්ගේ සමානත්වයෙන් මවපු මනුෂ්‍යයට ආත්මයක් දුන්නා. මේ ආත්මය නිසා තමයි සකල ලෝකවාසී ජනතාව මේ දෙවියන් වහන්සේව හොයන්ට, අධ්‍යාත්මික සතුටක් ලබන්න, අධ්‍යාත්මික සැනසීමක් ලබන්න විවිධ දේවලට පුරුදු වෙලා ඉන්නේ. මේ ශරීරය සඳහා කනවා බොනවා, මානසික සුවය සඳහා
ඇස් වලින් කන් වලින් අසනවා දකිනවා බොහෝ දේවල් මිනිස්සු මානසික සුවය ලබා ගන්නවා. මේ අධ්‍යාත්මික සුවය සඳහා ආධ්‍යාත්මයේ ආත්මයේ සම්බන්ධතාවය මනුෂ්‍යයාට පරිපූර්ණ වෙන්න ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ සම්බන්ධතාවය තුළින් පමණයි. ඒ හැරුණහම මනුෂ්‍යයෝ විවිධ දේවල් කරා යන්නේ මේ සතුට අධ්‍යාත්මයේ සොයාගෙන. ඒක ඔබට පස්සේ තේරේවි ඒ විවිධ ක්‍රමවලින් ලැබෙන ඒ සතුට, ඒ අධ්‍යාත්මික සතුට తాවකාලික එකක් බව අපිට ඔප්පු කරන්න පුළුවන් වෙවි. හොඳයි. කොහොමුණත් දැන් දෙවියන් වහන්සේ දේව දූතාත්ම සමග මනුෂ්‍යයත් ආත්ම ලෙස සහිත පුද්ගලයන් ලෙස අපි හඳුනා ගන්නවා. මම ඔබට මීට පෙර මතක් කරලා තියෙනවා සත්වයින් ගස්ගල් මැටි ගල් වැලි මේ කණ්ඩායම් තුන පියවරෙන් පියවර පහළට ඇවිත් ගස්වලට ප්‍රාණය තිබුණත් සතුන්ට ප්‍රාණය ඇවිදින්න පුළුවන් වුණත් මනසක් තිබුණත් මේ වැලි පස්වලට මනසක් ආත්මයක් නැති බව. ඒ වගේම ඔබට පැහැදිලි වුණා මේ සුළඟ ඒ වගේම ජලය යම්කිසි බලයක් මේවා තුළ ක්‍රියාත්මක වුණත් ඒවයේ මේ සිතිවිල්ලක් මනසක් හෝ අධ්‍යාත්මයක් හෝ වෙනත් කිසි දෙයක් නෑ. ඒවා ස්වභාව ධර්මයේ යම් බලවේග පමණයි. ආදම් ඒව කායින් ඒ වගේම මරණයට පත් වුණ ආබෙල් හා සෙත් කායින්ගේ පරම්පරාවෙන් බිහි වෙනවා දරුවන්. ඒ වගේම සෙත්ගේ පරම්පරාවෙන් දරුවන් බිහි වෙනවා ආබෙල් මරණයට පත් වුණාට පස්සේ. මේ සෙත් උපන් දරු පරම්පරාව ධර්මිෂ්ඨ පරම්පරාව හැටියටත් කායින්ගේ පරම්පරාව පාපයට බර පරම්පරාව හැටියටත් අපි හඳුන්වා දුන්නා. කොහොම වුණත් ආරම්භයේදී දෙවියන් වහන්සේ මුහුණට මුහුණලා කතා කරා. අද මේ වගේ කායිනා බෙල්ට සිද්ධ වුණා පුද පූජාවල් අරගෙන ගිහිල්ලා නමස්කාර කරන්න දෙවියන් වහන්සේට. ඒ වගේම මේ පසු කාලයේ වන විට දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගෙන් බොහෝ ඈත්ව සිටියා. ඒ වගේම පුද පූජාවලින් සමහර කණ්ඩායම් දෙවියන් වහන්සේට නමස්කාර කරමින් සම්බන්ධතා පවත්වමින් හිටියා. මේ වගේ කාලෙක අපිට පේනවා නොව උපදිනවා. සෙම් හාම් ජපෙත් නොවට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මේ සෙම්ගේ පරම්පරාව මේ නොවා තමගේ දරුවත් 3 දෙනාත් සමග ඔවුන් 4 දෙනාගේ බිරින්දෑවරුන් 4 දෙනාත් සමග දෙවියන් වහන්සේගේ බලගත් විනිශ්චයකින් බේරෙනවා. මේ වෙලාවේදී පැමිණි විශාල ගම් වතුර හැබැයි නොවා විසින් ගැලවීම සඳහා සාධන ලද නැව අපිට දකින්න පුළුවන්. මෙහිදී දෙවියන් වහන්සේ මනුෂ්‍යයත් සමග නොවත් සමග ගිවිසුමක් කරනවා. පූජාසනය මත පූජා කරන ලද ඒ පූජාවන් වල ආග්‍රහණය සුවඳ මිහිරි ලෙස දකිමින් නැවත මේ පොළොව මත ගම් වතුරේ වල මනුෂ්‍යයා විනාශ කරන්නේ නැහැ සම්පූර්ණයෙන් කියලා එතුමාගේ ගිවිසුමේ ලක්ෂණක් පෙන්නනවා. ඒ තමයි දෙදුන්න. මේ විදිහට හාම්ගේ පරම්පරාවෙන් හාම්ගේ පුත්කානාන් ඒ වගේම කස්ලි උහුම්වරු නැත්තම් පිලිස්තිවරු ජෙබුසිවරු ජෙරුසලමේ ජීවත් වෙන මේ මැදපෙර දිගාසිතව ජීවත් වුණා. සෙම්ගේ පරම්පරාවෙන් ආබ්‍රහම් වැනි අය කල්දිවරුන්ගේ ඌර් දේශයේ මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයට අයත් ඔය යුප්‍රටිස් ගංගා ටයිග්‍රිස් ගංගා නිම්න ආධාරයේ ජීවත් වුණා. මේ විදිහට මේ සෙනග ජීවත් වුණ අතර අපිට දකින්න පුළුවන් දෙවියන් වහන්සේ මේ ආබ්‍රහම්ව තෝරා ගන්නවා, කැඳවනවා. ඒ වගේම තේරා ඔහුගේ පුතුන් දෙදෙනත් සමග නාහෝර් ආබ්‍රහම් සමග
මියගිය හාරාන්ගේ පුතා ලොත් ඇරගෙන ඒ මෙසපොතේමියාවේ ඌර් කියන දේශයෙන් පිටත් වෙලා හාරාන් වලට පැමිණෙනවා. හාරාන් වලදී තමයි මේ තේර මේ යන්නේ. ඔබ දන්නවද කිලෝමීටර් 10 ගණක් මේ අය මේ ස්ථානට පැමිණියා. මොකද්ද මේ තමුන්ගේ ගම් රටවල් ගෙවල් දොරවල් දාලා මෙච්චර දුරක් පැමිණීමට හේතුව දෙවියන් වහන්සේ ඔවුන්ට යම් පොරොන්දුවක් දීලා තිබුණා. පොරොන්දු දේශයක් ලබා දෙන බව, ඒ වගේම මේ රටෙන් පිට වෙන්න කියලා. මොකද ඒ රට දැනටම ඊළහඳ තාරකාවලට වඳින ස්වභාව ධර්මයට වඳින මිනිසයන්ගෙන් පිරුණු රටක් නිසා. දැන් හාරාන් වලදී තේර මිය ගියාම ආබ්‍රහම් තමුන්ගේ සහෝදරයාගේ පුත්‍රයා වන ලොත් සමග පිටත් වෙනවා දෙවියන් වහන්සේගේ අනකිරීමට කීකරුව. දැන් මේ කණ්ඩායම් දෙක පැමිණෙනවා. ඌර් ප්‍රදේශයේ සිට පොරොන්දු දේශයට බොහෝම කෙටි මාර්ගයක් තිබෙනවා. නමුත් ඒ කෙටි මාර්ගය ඊටාම භයානකයි. විශාල කාන්තාර භයානක සත්වයින් නිසා ඔවුන් ඌර් වල ඉඳලා හාරාන් වලට ආවෙත් හාරාන් වල ඉඳලා කානාන් දේශේ බලා ආවෙත් ගංගා නිම්න ආධාර හරහා මුලින්ම යුප්‍රටිස් ගඟ, ඊට පස්සේ නැවත ඔවුන් හාරාන් වලින් පිටත් වෙලා මේ පොරොන්දු දේශයක් බලාගෙන එනවා. කිලෝමීටර් 10 ගණක් කිසිම තේරුමක් දැනීමක් යන්නේ කොහේද වෙන්නේ මොනවද කියලා දන්නේ නැතුව මේ තමුන්ගේ තියෙන වස්තුව සියල්ල සමග මේ අය පිටත් වෙලා එනවා. එතනම අපිට පේනවා මේ ආබ්‍රහම් තුල විශාල ඇදහිල්ලක් විශ්වාසයක් ගොඩනැගිලා තිබුණා දෙවියන් වහන්සේ පිළිබඳව. ඒ නිසාම ඔහු පැමිණ මේ කානාන් දේශයට ඇතුළු වෙනවා. එතනදී කානානිවරු ඒ දේශේ වාසය කරනවා. මේ ආබ්‍රහම් එහිදී පූජාසනයක් ගොඩනගමින් දෙවියන් වහන්සේට නමස්කාර කරනවා. ඒ වගේම ඔහු ගමන් කරමින් ඉන්න දකුණු පළාතටම සාගතයකට මුහුණ දෙන්න බැරුව ඔහු මිස්රයට යනවා. මිස්රයේදී ඔහුගේ බිරිඳට සිද්ධ වෙනවා සාරයිට පාරාවෝ රජුරුවන් ළඟට යන්න ඔහුගේ සහකාරියක් විදියට తాවකාලිකව. ඊට පස්සේ කොහොම වුණත් දෙවියන් වහන්සේ මේ මිස්රයේ පාරාවෝ රජුරුවන්ට දඬුවම් කරන්නට යන නිසා ඔහු ඉක්මනින්ම ආබ්‍රහම් ගෙන්වල තමාගේ වරද පිළි අරගෙන මේ ආබ්‍රහම්ට බාර දෙනවා සාරයි විශාල වස්තුවක් සමගින්. ආබ්‍රහම් නැවත පැමිණෙනවා පොරොන්දු දේශයට. එහිදී නැවත ඔහු දෙවියන් වහන්සේට පූජාස්තන කොට නගනවා. දෙවියන් වහන්සේ කියන මේ දේශය තමයි මම නුඹට දෙන්න යන්නේ. මේ කානානිවරුන්ගේ පාපය සම්පූර්ණ වෙන්න තියෙනවා. මම නුඹට මේ දේශය ඉපසුව දෙනවා. හැබැයි නුඹේ પરම්පරාව වෙනත් බාහිර දේශයක අවුරුදු 400ක් ජීවත් වෙන්න යනවා. ඒක හාස්කම් කරලා දඩුවම් කරලා මම මේ පොරොන්දු ජනතාව පොරොන්දු දේශයට රැගෙන එනවා. නමුත් මම නුඹට සුවදායක මරණයක් දෙනවා. ඒ වගේම නුඹට ආශිර්වාද කරනවා. නුඹට සාප කරන අයට සාප කරනවා. නුඹ මගින් මුළු ලෝකයටම ආශිර්වාද වෙන්න සලස්වනවා. මේගොල්ලෝ කලබල වෙලා අර මිසරීය වැඩකාර ස්ත්‍රියක් තුලින් දරුවෙක් ලබා ගන්නවා ඉස්මායිල්. ඒ වෙන විට දෙවියන් වහන්සේගේ නාමය එලෝහිම් යෙහෝවා යනුවෙන් මේ අය නම් කරමින් තිබුණා. ඒ නිසා ඉස්මායිල්ට මෙන්න මේ එලෝහිම් කියන නාමය ලබා දෙනවා. දැන් ආබ්‍රහම් මේ ඉස්මායිල් දරුවව ලබන්නේ අවුරුදු 86 දී. ඒ වගේම දෙවියන් වහන්සේ පොරොන්දුවේ දරුවා සාරයි ලබා දෙනවා. තවත් අවුරුදු 14කට පස්සේ අවුරුදු 100ක් ලැබපු ආබ්‍රහම් අවුරුදු 90ක් වන සාරයි ලවා ඊසාක් නැමැති දරුවා ලබා ගන්නවා. දැන්
ආබ්‍රහම්ට දරුවෝ දෙන්නයි. පළවෙනි දරුවා කුළුඳුල්කම උරුම ආබ්‍රහම්ගේ බීජය වන ඉස්මායිල්. මේ ඉස්මායිල්ගේ අම්මා මේ ඉස්මායිල්වත් අරගෙන වතුරයි රොටි අරගෙන කාන්තාරේ ඇවිදිමින් හිටියා සාරයිගේ විරෝධතාවය නිසා. මේ අයට කාන්තාරයේදී වතුර නැතුව විශාල කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. කෑම ඉවරයි, වතුර ඉවරයි. දැන් හාගර් තමුන්ගේ දරුවා ගහක් යට තබලා ඔහුට ඇවිදින වයස අවුරුදු 14 පැනලා. නමුත් යම්කිසි හේතුවක් මේගොල්ලන්ගේ සාගතයේ බඩගින්න පිපාසය නිසා මේ දරුවට ඇවිද ගන්න බැරුව තියෙන්න ඇති. දරුවා පඳුරක් යට තියලා දුර ගිහිල්ලා බලාගෙන ඉඳලා දරුවා වෙනුවෙන් මේ හාගර් කියන අම්මා හඬනවා, විලාප තියනවා. දෙවියන් වහන්සේගේ දූතෙක් පැමිණ මේ හාගර්ට කියනවා, "ඇයි ඔබ මේ මඩන්නේ? මම ඉස්මායිල් දරුවට ආශිර්වාද කරනවා. බොහෝ රජවරුන් 12 දෙනෙක් මම ඔහුගෙන් බිහි කරනවා. බොහෝ ජාතින් ආරම්භ කරනවා. මම නම් විශ්වාස කරන්නේ ආබ්‍රහම්ට ඉස්සෙල්ලා තමයි හාගර් තමුන්ගේ දරුවා දෙවියන් වහන්සේ ඉදිරියේ පූජා වෙන්න සැලැස්සුවේ. මරණයටපත් වෙන්න සැලැස්සුවේ. ඒ වෙලාවේදී දෙවියන් වහන්සේ මේ ඉස්මායිල්ට ආශිර්වාද කරන බවට පොරොන්දු වෙනවා. ඔහු පාරාන් වනයේ දුනු ආයෙක් හැටියට ජීවත් වෙනවා. හාගර් මිසර දේශයෙන් ඔහුට භාර්යාවක් ලබා දෙනවා. මේ විදිහට මේ ඉස්මායිල්ට දෙවියන් වහන්සේගේ බොහෝ ආශිර්වාද ලැබී තිබෙනවා. ඔහු ආබ්‍රහම්ගේ ලේවල උරුමකාරයෙක් වෙනවා. දෙවනි උරුමකාරයා ඊසාක්ට දෙන පොරොන්දුව නම් බොහෝ ජාතින් නැති කරනවා, බොහෝ රජවරුන් ඇති කරනවා, එක දෙනවා. ඒ වගේම එයාට අමතර පොරොන්දුවක් දෙනවා, නුඹ මගින් මුළු ලෝකෙටම ආශිර්වාද කරනවා. ඒක ආබ්‍රහම්ට වුණ පොරොන්දුව, ඒක ඊසාක්ට වුණ පොරොන්දුව, ඒක යාකෝබ්ට වුණ පොරොන්දුව. මේ විදිහට මුළු ලෝකෙටම ආශිර්වාදයක් වෙන්න සලස්වනවා මේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්, ඒ වගේම යාකෝබ් ඔවුන්ගේ පරම්පරාව තුලින්. මුලින් මම ඔබට කිව්වා මිනිසයා තමුන් නිර්වස්ත්‍ර බව දැනගත්ත වෙලාවේදී දෙවියන් වහන්සේ ලේ වැගිරීමක් කරලා හමක් අරගෙන සතෙක් මරලා හම ඇඳුවා කියලා. බයිබලයේ සෑම අවස්ථාවකදීම මේ ලේ මූලිකම කාරණයක් හැටියට, ජීවය හැටියට ගණන් ගන්නවා, මිනිසයාගේ ප්‍රාණය හැටියට. ඒ වගේම ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ පළවෙනි කිවිසුම කළේ නොවා එක දේ දුන්න තවමින් ආබ්‍රහම් එක කිවිසුම කළේ ඊසාක් ඉපදෙන්න ඉස්සෙල්ලා ඉස්මායිල් සමග සුන්නත් වීම නැත්නම් චර්මච්ඡේදනය කිරීම. එතෙන්දිත් වැగిරෙන්නේ මොනවද? ලේ. ඔබට පසු කාලෙක මම කියලා දෙන්න යනවා කාන්තාර මණ්ඩපය ගැන. මේ කාන්තාර මණ්ඩපේ වගුරුවන්නේ මොනවද? අහිංසක සත්වයන් 5 දෙනෙකුගේ ලේ. ඇයි මේ සත්වයන් අහිංසක? ඔවුන් ධන ධාන්‍ය පලා ජාති විතරක් කන සත්වයන්. පරවියෝ, කුබෙයියෝ, එළුවෝ, බැටළුවෝ, ගවයෝ. මේ සතුන් 5 දෙනාගේ ලේ තමයි කාන්තාර මණ්ඩපයේදී පෞකාර මිනිසයාත් ක්ෂුද්ද වූ දෙවියන් වහන්සේත් අතර අතරමැදිකම් කරමින් වගුරුවනු ලැබුවේ. ඔබ දන්නවා මේ ඊශ්‍රායල් ජනතාව කානාන් දේශයට පසු කාලයක ජොසුව යටතේ ඇතුල් වෙද්දී ඔවුන්ට උපකාර කරපු රාහබ් එක්තරා සලකුණක් තැබුවා යාගේ බිත්තියේ ජනේලය මත රතු සහිත
නූලක්. ඒ වගේම මිස්රයේදී මේ ඊශ්‍රායල් ජනතාව පාස්කු දවසේ පාස්කුව වළඳන්න උත්සාහ කරන වෙලාවේදී ඊශ්‍රායල් ජනතාවගෙන් දෙවනවාස ඉල්ලා හිටියා මෝසෙස් ලවා ආරොන් ලවා මේ මරණ සත්වයාගේ ලේ ගෙයි ඉදිරිපස උළුවහු කණුවේ උඩ කඳෙත් වම්පස හා දෙපැත්තේ කඳෙත් ලේ තවරන්න කියලා. මරණය දූතයා මේ මිසරය හරහා යද්දි මේ ලේ සලකුණ දකින විට ඒ නිවසේ දරුවන් ආරක්ෂා වෙනවා. ලේ සලකුණ නැති මිසර ජනතාවගේ පවුල්වල සියලු කුළුඳුරන් රජුරුවන්ගේ පවා පාරාව මරණයට පත්වෙන්ට යනවා. මේ ලේ සලකුණ ඒ වගේ විශාල උසස් ස්ථානයක් අරගෙන තිබෙන ශුද්ධ බයිබලයේ. මම ඔබට කියන්ට යන්නේ ආබ්‍රහම්ගේ ඉස්මායිල් කියන දරුවට ආබ්‍රහම්ගේ බීජය කුළුඳුල්කම උරුම වුණාට ඔවුන් සාරයිගේ ඉල්ලීමට ආබ්‍රහම් කනගාටුවෙන් වුණත් මේ පවුලෙන් ඈත් කරාට පස්සේ ඔවුන්ගේ පරම්පරාවෙන් මොහොමඩ් නබිතුමා ආවට පස්සේ ඔවුන් හඳුන්වන්න පටන් ගන්නවා ජේසු කුරුසේ මැරුණේ නැහැ කියලා. මම මේ අයගෙන් අහනවා ජේසුස් වහන්සේ මොකටද ලෝකට ආවේ? ජේසුස් වහන්සේ ජීවත් වෙන කාලේ කිව්වේ සත්‍යයේද ජීවනයේද මාර්ගයේද මමය. මා තුලින් මිස දෙවියන් වහන්සේ ළඟට යන්න බෑ කිසිවෙකුටවත්. ඔබ ගලවන්නා වූ ගැලුම්කාරයා මමයි. ක්‍රිස්තුස් නැත්නම් ක්‍රිස්තොස් ගැලුම්කාරයා. එම්මානුවෙල් එන්නට සිටින මිදුම්කාරයා. මේ බයිබල් ඉතිහාසයේ පරණ කිවිසුම පුරාම හැම පරිච්ඡේදයක් පුරාම බයිබලයේ ඔප්පු කරලා තියෙනවා ජේසුතුමා පොළොවට පැමිණෙන්න ඕනේ. එතුමා පොළොවේ ජීවත් වෙන්න ඕනේ. එතුමා පොළොවේදී මරණයටපත් වෙන්න ඕනේ. කුරුසේ මරණයටපත් වෙන්න නොවේ නම් එතුමා මේ ලෝකෙට පැමිණීමෙන් පළක් නැහැ. එයි මරණයටපත් වෙන්න ඕනේ. පොළොවේ පෞකාර මිනිසයා පාපෙන් දිව්‍යන් වහන්සේගෙන් ඈත් වෙලා යනකොට ජේසුස් වහන්සේ මේ මිනිසයාත් පොළොවත් දිව්‍යන් වහන්සේගේ ස්වර්ගයත් අතර පාලමක් හදනවා. කුරුසියේ පාලමක්. මේ ලේවැගිරීම තුලින් මේ මරණය තුලින් තමයි පෞකාර මිනිසයාට හැකි වෙන්නේ දෙවියන් වහන්සේගේ මේ ස්වර්ගික ජීවිතයට ඇතුල් වෙන්න. වෙන කිසිම මාර්ගයක් නැහැ. තම පින් දහම් වලින් තම ගුණධර්ම වලින් මේ කිසි දෙයකින් බෑ. හේතුව අපි සියල්ලෝම පාපයෙන් දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා සිටින මිනිස්සු. අපේ ශක්තියෙන් අපේ බලයෙන් කොහොමවත්ම අපට මේ ස්වර්ගික ජීවිතය ලබා ගන්නට බෑ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම තුලින් පමණයි. එතුමා මලුන්ගේ නැගිස සිටින නිසා එතුමාගේ පිහිට ආධාරය තුලින් පමණයි මේ මාර්ගය අපට විවර වෙන්නේ. ඉතින් මේ ආබ්‍රහම්ගේ ඉස්මායිල්ගේ පුතාගේ පරම්පරාවට වැරදුන තැන ඔතන. හැබැයි ඒ අය උත්සාහ කරනවා මේ ඊසාක්ගේ පරම්පරාවත් එක්ක එකතු වෙන්න. නැත්නම් ඒගොල්ලන්ගේ අත ගැට ගහගන්න මේ පරම්පරාවත් එක්ක. ඒක නිසා තමයි දාවිත් රජතුමාට සාවුල් රජතුමාට මේ හැම එක්කෙනෙකුට මේගොල්ලෝ නබිවරු නැත්නම් නබිවරු කියලා හඳුන්වා දෙමින් ඒ අයව විශ්වාස කරන්නේ. ජේසුතුමා උතුම්ම නබිවරයා කියලා පිළිගන්නවා. නැවත පැමිණෙනවා කියලා පිළිගන්නවා. ඒ වගේම අවසාන නබිවරයා හැටියට මොහොමඩ් නබිතුමා පිළිගන්නවා. අපිට කාවවත් විවේචනය කරන්න අවශ්‍ය නැහැ. හැබැයි මේ විදිහට මේ අයට මෙහෙම වෙනත් මාර්ගයක ගිහිල්ලා තමුන්ගේ යම්කිසි ධර්මයක් ගොඩනගාගෙන සිටිනවා. තවත් දැන් මම ආබ්‍රහම්ගේ පරම්පරාව දෙකක් තුන්වෙනි පරම්පරාව ආබ්‍රහම් විවාහ වෙනවා
කෙතුරා කියලා කාන්තාවක සමග. මේ කෙතුරටත් දරුවන් 6 දෙනෙක් ලැබෙනවා. ඔවුන්ටත් ජාතින් ඔවුන්ගිනුත් ඇති වෙනවා. දැන් ඔබට තේරෙනවා ඉස්මායිල්ගේ પરම්පරාව ආබ්‍රහාම්ගේ දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. ඊසාගේ પરම්පරාව ආබ්‍රහාම්ගේ දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. කෙතුරාගේ પરම්පරාව ආබ්‍රහාම්ගේ දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ අදහන පුද්ගලයොත් දැනට ක්‍රිස්තියානි කියා ගන්න අපි දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරනවා. ආබ්‍රහාම් වැඳ නමස්කාර කරනවා. මෙසේ සිටින අතර වර්තමානයේදී මිනිස්සු මේ දෙවියන් වහන්සේව බෙදා හදා ගන්නට උත්සාහ කරමින් ඉන්නවා. මගේ දෙවියන් වහන්සේ, එයාගේ දෙවියන් වහන්සේ. මම ඔබට කියන්නම් එහෙම එකක් නැහැ. එක තාත්තට දාව ඒ ලේවලින් ඉපදෙන දරුවෝ ඒගොල්ලෝ මොන මාර්ගයේ ගියත් මොන වැරදි වැඩ කරමින් හිටියත් මොන જાතියෙන් කසාද බැන්දත් කොයි ලෝක ජීවත් වුණත් ඒගොල්ලන්ගේ පියා එක්කෙනා. ඒ තමයි ආබ්‍රහම්. එතකොට හැම මිනිස්සෙක්ම මදින්නේ මේ ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේට නම් ඒගොල්ලෝ මොන නම පාවිච්චි කළත් ඒ එකම දෙවියන් වහන්සේ. අල්ලාහ් අක්බර් කියන්නේ ශ්‍රේෂ්ඨ දෙවියන් වහන්සේට නම ස්තුති වේවා. අල්ලාහ් කියලා කියන්නේ නමක් නොවේ. උතුම් වූ උත්කෘෂ්ඨ වූ දෙවියන් වහන්සේ. ඔබට මට පුළුවන් ද අල්ලාහ් අක්බර් කියන්න? ඇයි බැරි? උතුම් වූ උත්කෘෂ්ඨ වූ දෙවියන් වහන්සේට නමස්කාර වේවා. මම ඔබට කියන්නම්. අනිත් අයට ඇඟිල්ල දික් කරනකොට ඔබට මට වඩා අයිතියක් ඉස්මායිල් වරුන්ගේ પરම්පරාවට තියෙනවා මේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. ඇයි? ඔවුන් ලේ වලින් මලිය විලා තිබෙනවා ආබ්‍රහම්ගේ දරුවෝ හැටියට. ඔබ මම අපි මේ මිදිවැලට සම්බන්ධ කර වල් මිදියතු බත් කරපු අතු මේ දෙවියන් වහන්සේට මෙච්චර ගෞරවයෙන් නමස්කාර කරනවා නම් ස්වභාවික මිදිවැලේ වන අත්තක් වන ඉස්රායල් වරුන් නැත්නම් අද දින යුදෙවරුන් අද යේසුතුමාව පිළිගත්තේ නැති වුණාට ඔබ හිතනවාද යම් දවසක මේ යුදෙව්වරු පසුතැවිලි වෙලා ඔවුන් හැරිලා ආවොත් දෙවියන් වහන්සේ ඔවුන් ප්‍රතික්ෂේප කරයි කියලා? කොහෙත්ම නැහැ. తాවකාලිකව මේ ඊශ්‍රායල් වරුන්ගේ සිත් දැඩි කරලා තියෙන්නේ මේ ලෝකයේ අන්‍ය ජනතාව දෙවියන් වහන්සේට ඇවිල්ලා වැඳ නමස්කාර කරලා පිළිගන්න තුරු. ඉන් පසු අනිවාර්යයෙන්ම එතුමා දැන් පැහැදිලි වෙනවා මේ ලෝකේ තත්ත්වය තුලින් පවා යුදෙව්වරු තේරුම් ගනිමින් ඉන්නවා අද අපිට උදව් කරන්නට ඉන්නේ ක්‍රිස්තියානි ජනතාව ලෝකේ පුරා ඉන්න. ඔවුන් ඉක්මනින්ම මේ දෙවියන් වහන්සේ ළඟ මේ ජේසුස් වහන්සේ ළඟ වැඳ වැටෙනවා ඒකාන්තයි. එතකොට ඉස්මායිල්ගේ પરම්පරාව අපිට වඩා ලේ උරුමයක් තියෙන මේ මිනිස්සු මම ඔබට කියා සිටිනවා අපි අපේ ජීවිත කාලය අවසන් කරන්නට ප්‍රථමයෙන් අනිවාර්යයෙන්ම මේ සියලු මුස්ලිම් ජාතීන් යේසුතුමා ගැලවුම්කාරයා හැටියට පිළිගනු ලබනවා. එතුමා තමයි ස්වර්ගයේ දොරටුව. එතුමා තමයි බැටළු එඬේරා. මේ සියලු බැටළුවන්ගේ එඬේරා. එතුමා තමයි ලෝකෙට ආවේ ගැලවීම දෙන්න. එතුමා තමයි ස්වර්ගයේ ජීවත් වෙන්නේ අද. එතුමා තමයි සුද්ධාත්මයන් වහන්සේ පෙන්තකොස්ත දවසේ එව්වේ මිනිසයන්ගේ සහායකයන්න් හැටියට. එතුමා තමයි අවසානයේ එන්න යන්නේ මේ ලෝකය එළුවන්ගෙන් බැටළුවන්ගෙන් රැළ වෙන් කරලා බැටළුවෝ දකුණු අතින් එතුමන්ගේ රාජ්‍යයට ගන්නට එළුවෝ එතුමන්ගෙන් ඉවත් කරන්න කණ්ඩායමෙන්. ඒ අතරම මේ බැටළුවෝ වෙන්න ඉන්න මේ ජනතාවගෙන් මේ ආබ්‍රහම්ට උරුමකම් කියන ජනතාවගෙන් ඉල්ලනවා
ඔබ කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න යන්න එපා. අනිත් අයව ප්‍රතික්ෂේප කරන්න යන්න එපා. ඔබ ඔබේ දෙවියන් වහන්සේට වැඳ නමස්කාර කරන්න. මතක තියාගන්න ඔබ තවත් පුද්ගලයෙක් විවේචනය කරන මේ දොස් කියන හැම වාරයක් ගානෙම ඔබගේ හදවතේ තියෙන ප්‍රේමය නැති වෙන්නේ. ඔබ කතා කරනවාද සුදු බයිබලයේ පෙන්න මේ බයිබලයෙන් මම කතා කරන්නේ. අද බොහෝ පාදර්ලා පාස්ටර්ලා කතා කරනවා දෙවගැතිවරු නායකවරු පූජකවරු කියාගෙන මේ හැම එක්කෙනෙක්ම කරන්නේ බයිබලයේ පෙන්න අපි මේ බයිබලයෙන් කතා කරනවා කියන එක. හැබැයි ඊටාම පහත් විදියට දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ විදියට සමහරු හරක් රැළ කියනවා අහගෙන ඉන්නවා අපි මේ ක්‍රිස්තියානි ජනතාවට. සමහරු ඇඳ පැළඳගෙන ඉන්නවා බොහෝම විශේෂ වූ ඇඳුම් පැළඳුම් නන්නත්තර. හැබැයි යේසුස් වහන්සේ එතුමන්ගේ ගෝලියෝ සමග ඉන්නකොට අර රෝම සොල්දාදුවන්ට බැරි වුණා එතුමා කවුද කියලාවත් හොයාගන්න. අර ජුදස් ඇවිල්ලා ඉම්බාට පස්සේ තමයි දැනගත්තේ මේ ජේසුතුමා කියලා. අද හොය කියන පාද කෙනෙක්, පාස්තර කෙනෙක්, නායක කෙනෙක්, දේවගති කෙනෙක් කොච්චර මේ සාමාන්‍ය ජනතාවගෙන් ඈත් වෙලාද ඉන්නේ. මම ඔබට කියන්නම් උඩඟු කමෙන් අහංකාර කමෙන් ඉදිමිලා පරිපූර්ණ වෙලා මං අහනවා ඔබ තුල ඉන්න සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා කියන හින්දා සුද්ධාත්මයන් වහන්සේගේ ඵල මොනවද? ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, පමණ දැන ක්‍රියා කිරීම. මොකද්ද ඔබ ළඟ තියෙන මේවයින් සුද්ධාත්මික ඵල? දීවනා තියෙනවා. මොනවාද? ලෙඩ සුව කිරීම, අන්‍ය භාෂා කතා කිරීම. මම මේ හැම එකක් ගැනම ඔබට පස්සේ පෙන්නලා දෙන්නම්. මේවා ඔක්කොම වේදිකාවක රඟපාන නාට්‍ය දර්ශන. මට නම් පැහැදිලි මේ අය දෙවියන් වහන්සේ දකින අයවත් දෙවියන් වහන්සේගේ හඬ අහන අයවත් නෙවෙයි. එහෙම අහන කෙනෙක් ඉන්නවා නම් හැම මනුෂ්‍යයාටම ප්‍රේම කරයි, හැම මනුෂ්‍යයාටම ආදරය කරයි. මොකද අපේ මේ නමස්කාරණ කරන දෙවියන් වහන්සේ කියනවා දෙවියන් යනු ආදරයයි කියලා, ප්‍රේමයයි කියලා. එතුමා මනුෂ්‍යයාට කියලා තියෙන පළවෙනි යන තමන්ගේ දෙවියන් වහන්සේට තමන්ගේ ආත්මයෙන්ද සැබෑකමින්ද ප්‍රේම කරන්න, නමස්කාර කරන්න. තමුන්ගේ සහෝදරයට, තමුන්ගේ අසල්වාසියට තමාට මෙන්ම ප්‍රේම කරන්න. තමුන්ගේ අසල්වාසියා කියන්නේ තමුන් හිතන විදිහට තමුන්ගේ පල්ලියේ ජනතාව විතරයිද? තමුන්ගේ ගෙදර අයද? තමුන්ගේ අල්ලපු ගෙවල් වල අයද? එහෙමනම් නැවත බලන්න අර අහිංසකව හොරු රැළකට කොටු වෙලා මහමග වැටිලා හිටපු මිනිහගේ කතාව. මට හිතෙනවා මේ යහපත් ස්මාරිතය හිතපු විදියට අපිත් හිතනවා නම් හුඟක් හොඳයි. එහෙම වුණොත් මීට වඩා මේ ලෝකේ ලස්සන වෙයි. අසරණ කෙනෙක් දැකපු වෙලාවට අපිට පුළුවන් නම් හැකියාවක් ඇති විදියට ඔහුට යහපතක් කරන්න ක්‍රියාවෙන්, වචනයෙන්, මුදලෙන්, ඇසිරීමෙන්, ශක්තියෙන් මොකකින් හරි ඒක තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. එතුමා කියනවා මම හිරගේ හිටියා, රෝහලේ හිටියා. ඔබ වහන්සේ කොහෙද හිටියේ? හිරගේ රෝහලේ. ඔව්, නුඹලා මා වෙනුවෙන් මගේ නාමයෙන් ඒ අය බලන්න ගියා නම් ඒ මාව බලන්න ගියා. කවුද අසල්වාසිය එතකොට? යේසුතුමා කාටද උදව් කරනව බලාපොරොත්තු වෙන්නේ? යේසුතුමාට කන්න බොන්න ටිකක් ගෙනත් දෙන එකද? දෙවියන් වහන්සේට පුද පූජාවක්. ලොකුම පූජාව තමයි ඔබගේ හදවතේ ප්‍රශංසාව හා නමස්කාරය, ස්තුති කිරීම. මේ හැම දෙයක්ම නැවත මම ඉදිරි නික්මයාම පොතේදී විග්‍රහ කරනවා. විශේෂයෙන්ම කාන්තාර මණ්ඩපයේදී ඔබට අහගන්න ලැබෙනවා ඔබ මිතුවක් කාලෙට දැන නොසිටි බොහෝ කරුණු කාරණා. මම විශ්වාස කරනවා ඒ තුළින්
ඔබව ස්වාමි වූ දෙවියන් වහන්සේ ළඟට නැවත ගෙන යන්නට අවස්ථාව ලැබේවි. එතෙක් ඔබ දේව බයිබලයේ වචනය කියවමින් සුදු බයිබලයට එකඟව කතා කරන මනුෂ්‍යයා කවුද? දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ සහිත මනුෂ්‍යයා කවුද? කවුද මනුෂ්‍යයා දෙවියන් වහන්සේට ආදරය කරන මිනිසුන්ට ආදරය කරන? ඒ අය කෙරෙහි විශේෂ විශ්වාසයක් තමන්ට. මොකද එකිනෙකාට බැන අඩගා ගන්නා වූ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේගෙන් පැමිණියාද යන්න බොහෝම සැකසහිතයි. හරි. අපි දැන් ආබ්‍රහම්ගේ પરම්පරා කීපයක් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලන්ට යනවා ආබ්‍රහම්ගේ පුතු ඊසාක්, යාකෝබ් සහ ඔහුගේ දරුවන් 12 දෙනා ගැන. ඔබට මම ඉගෙනුවා ආබ්‍රහම්ට ලැබුණු පුතා ඊසාක් සිනාසීම, ඔහුට ලැබුණ පුතු දෙන්න ඒසව් යාකෝබ්. මේ ඒසව් තමන්ගේ කුළුඳුල්කම සුළු කරා. ඒ නිසා යාකෝබ් ඒ කුළුඳුල්කම ලබාගෙන හාරාන් තමුන්ගේ අම්මගේ මල්ලිගේ ගමට ගිහිල්ලා මල්ලිගේ දූලා දෙන්නත් ඒ අයගේ වැඩකාර කාන්තාව දෙන්නත් විවාහ කරගෙන බිරිඳවල් 4 දෙනෙක් සමග නැවත දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඊසාක්ට පොරොන්දු යාකෝබ්ට පොරොන්දු වුණා පොරොන්දු දේශයට පැමිණෙනවා දරුවෝ 12ක්ද සමගින්. කොමුණත් මොවුන්ට කාලයකදී සිද්ධ වෙනවා ඊශ්‍රායල් දේශයේ අමුත්තන් හැටියට පදිංචි වෙන්න. මෙහිදී මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ජෝසෙෆ්. හැබැයි ජෝසෙෆ් මේ තමුන්ගේ සහෝදරයන් කෙරෙහි වෛරයක් තිබාගත්තේ නැහැ. තමුන්ව මේ මිසරයට වික්කා කියලා. මම ඔබ නිවැරදි කරන්න කාරණයක් තියෙනවා. මේ යාකෝබ් සමග මිසරයට පැමිණි ඊශ්‍රායල් පිරිමි පරම්පරාව 66ක් වුණා. යාකෝබ් සමග 67යි මිසරයේ ජීවත් වුණ ජෝසෙෆ් සහ ඔහුට දරුවන් 2 දෙනෙක් හිටියා. මනස්සේ සහ ඒප්‍රයිම්. මෙන්න මේ දරුවන් 2 දෙනා සමග 70ක් මිසරයේ දැන් සිටිනවා ඊශ්‍රායල් ජනතාව. ඒ වගේම මෝසෙස් විවාහය වෙලා හිටියේ මිදියන් දේශයේ එක්තරා පූජකයෙකුගේ දුවෙක් වන ජෙත්‍රෝ පූජකයාගේ දුව වන පෝතිපෙරා සමග. මාතින් වෙන නමක් කියවුණා නම් මට සමා වෙන්න. සෙනඟ 70ක් පැමිණියා. ජෙත්‍රෝගේ දුව පෝතිපෙරා එයාට දරුවෝ දෙන්නෙක් මනස්සේ ඒප්‍රයිම් ලැබී තිබෙනවා. කාලයක් යන විට මේ අය නොදත්ත ඊශ්‍රායල් වරු නොදත්ත පාරාවෝ කෙනෙක් රජ වෙනවා. මේ රජුරෝ බය වෙනවා මේ ඊශ්‍රායල් ජනතාවගේ ජනගහන වැඩිවීම ගැන. මට මතකයි මම පොඩි කාලේ ලංකාවේ හිටියේ 1,10,00,000ක් 12,00,000ක් ජනතාව. ඔබ සොයා බලන්න කොහොම වුණත් 1,20,00,000ක් නම් හිටියේ නෑ. දැන් 2,20,00,000ක්. මගේ වයස අවුරුදු 64යි. මට මතක අවුරුදු 55 නම් මේ 55ට දෙගුණයක් වුණා හරියටම රටේ ජනතාව. දැන් ඔබ හිතන්න අවුරුදු 400ක් ඇතුළත 430ක් ඇතුළත මේ ඊශ්‍රායල් ජනතාව කොපමණ වැඩි වෙලා ඇද්ද? මගේ නම් තරුණ වයසේදීම ජනතාව අඩු වෙන රටට කාරණයක් වුණා පුංචි පවුල රත්තරන් කියලා මේ අදහසක් අපේ රටේ ඇති කරලා. ඒ වගේම මේ ලදරු ඝාතන මේ කුසේ හිටපු දරුවෝ අයිවත් කිරීම වගේ දේවල් කරලා. ඒක රටේ බහුලව සිද්ධ වුණා. ජනගහන වර්ධන වේගය අඩු වුණා. නමුත් ඊශ්‍රායල් වල එහෙම වුණේ නැහැ. බොහෝ දරුවන් උට ලැබුණා. ඒ කියන්නේ අපේ මුල් පරම්පරාවල අපිට මතකයි දරුවෝ 10 12 පවුලක හිටියා. ඒ වගේ දරුවන් ලැබුණා. මේ නිසා මේ 430ක් අවුරුද්ද ඇතුලේ මේගොල්ලෝ 6ක් පිරිමි ඒ වගේම 14ක් වෙන්නේ නැති කාන්තාවෝ සහ දරුවෝ වැඩි වෙලා තිබුණා. මේ නිසා කවදා හරි දවසක මිසරයට වෙන ජාතියක් යුද කරන්න ආවොත් මේ මිසරවරු බය වුණා මේ ඊශ්‍රායල්වරු ඕන්ට උදව් කරලා මිසරය යටත් කරගනිවි කියලා. ඒ නිසා මේ අය
මේ ඊශ්‍රායල්වරුන්ගේ දරුවන් පිරිමි කුඩා උපදිනකොටම විනාශ කරන්නටත් ගැහැණු ළමයින් ඉතිරි කරන්නටත් තීරණය කරලා තිබුණා. ඒවා ක්‍රියාත්මක වුණා. බොහෝ ලදරුවන් ඝාතනයට පත් වුණා. හරියට ජේසුතුමා උපන්න කාලයේ හෙරෝද් රජ නියම කළා ඒ පළාතේ කුඩා දරුවන් මරා දමන්නට. ඒ වගේම දෙයක් මිසරේ සිද්ධ වුණා. මේ කාලයේදී යම්කිසි පවුලකට ලෙවි කියන ගෝත්‍රයට අයිති පවුලකට, ඔබ දන්නවා යාකෝබ්ගේ එක් පුතෙක් ලෙවි, මේ ලෙවිගේ පරම්පරාවට අයිති පවුලකට ඉපදිනවා දරුවෙක්, පිරිමි. ඔහුට අක්කා කෙනෙකුත් ඉන්නවා, ඔහුට වඩා වැඩිමල් සහෝදරියක් ඉන්නවා, මීරියම්. මේ දරුවා කුඩා කාලේදී හංගල පරිස්සම් කරගත්තා. නමුත් ඔහු අඬන්න කෑ ගහන්න පටන් ගත්තාම මේ අම්මා මේ දරුවව කූඩේක තියලා නයිල් ගඟේ තියනවා. මීරියම් ඔත්තු බලා සිටිනවා. මේ දරුවා ගඟේ පාවෙලා යද්දී මිසරේ පාරාවෝ රජතුමාගේ දූ කුමරිය දැකලා මේ පෙට්ටිය ගෙන්වාගෙන ඇරලා බලද්දී පුංචි දරුවෙක්, ඇය කියනවා මෙයා හීබ්‍රු දරුවෙක්, අපි ගිහිල්ලා රජමාලිගාවට මේ දරුවා හදාගමු. ඇය නම් තබනවා වතුරෙන් ගොඩට යන අර්ථය ඇති මෝසෙස් කියන නම. මේ මෝසෙස් මේ මිසරේ පාරාවෝ රජුරුවන්ගේ ගෙදර රජතුමාගේ දුවගේ දරුවෙක් හැටියට හදාගත් දරුවෙක් හැටියට හැදෙනවා. සියලු ශිල්ප ශාස්ත්‍ර, සියලු උගත්කම්, අකුරු ශාස්ත්‍ර, ඉතිහාසය, මේ හැම දෙයක්ම පිළිබඳ දැනුම අතුව අවුරුදු 40ක් මේ මිසරේ ජීවත් වෙනවා. ඊට පස්සේ මොකද වුනේ කියලා අපි සොයන්ට යනවා. දැනට ඔබ දැනගන්න ඕනේ මේ මෝසෙස් ලදරුවා අවුරුදු 40ක් වෙනකන් පාරාවෝගේ නිවසේ රජ කුමාරයෙක් හැටියට ඇතිදැඩි වුණා. ඒ වගේම ඔහු ඒ මිසරයේ එදා තිබුණු සියලු ශිල්ප ශාස්ත්‍ර උපක්‍රම, යුද උපක්‍රම ඉගෙන ගනිමින් තමයි අවුරුදු 40ක් මිසරයේ රජතුමාගේ මාලිගාවේ ඇතිදැඩි වුණේ. ඊළඟට මොකද වුනේ කියලා අපි ලබන සතියේ බලමු. ඔබ සියල්ලන්ටම ස්තුති වේවා. මම ආදරයෙන් ඉල්ලනවා ඔබේ අදහස් උදහස් විරුද්ධව තිබුණත් මම එක ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ඔබට පුළුවන් ඒ සමගම දැනුම් දෙන්න මේ නාලිකාව හරහා. මම ඔබ අවශ්‍ය නම් මගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. 072 73 91 92 4. 072 73 91 92 4. එහෙනම් අපි නැවත හමු වෙමු. ඔබට ජයෙන් ජයම